මෙන්න මේක 11 වෙනි දරුවන්ට තියෙන අමාරු ගානක් දර්ශක පාඩම. ඒ ගාන ඔයාලට ඇඟටවත් දැනෙන්නේ නැති විදිහට මම කියලා දෙනවා චුට්ටක් බලන්න. 2x වර්ගයේ 3 වෙනි මූලයේ මගේ පුතේ මේ තියෙන්නේ. 3 වෙනි මූලය කියන එකේ තේරුම මගේ පුතේ 3න් 1 වෙනි බලය. එහෙනම් මම ලියනවා මේක 2x වර්ගය සම්පූර්ණ එකේ 3න් 1 වෙනි බලය. සමානයි මගේ පුතේ 2. දැන් මගේ පුතාලට පුළුවන් මේ දර්ශක අඩංගු සමීකරණය මේ පැත්තට කිසියම් ගණිත කර්මයක් දැම්මොත් පුතේ ඒක මේ පැත්තට අනිවාර්යෙන් දාන්න ඕන. දැන් මේ පැත්ත මම මෙහෙම දෙයක් කරනවා. 2x වර්ගය සම්පූර්ණ එකේ 3න් 1 වෙනි බලය මේකේ නැවත ගන්නවා මගේ පුතේ 3 වෙනි බලය. මේ පැත්තේ 3 වෙනි බලය ගත්තා නම් අනිවාර්යෙන් මගේ පුතාලා මේ පැත්තේ 3 වෙනි බලය ගන්න ඕන. දැන් මගේ පුතේ දර්ශක පිළිබඳ නීතිය වරහන ඇතුලේ දර්ශකයේ පිට දර්ශකයෙන් ගුණ කරන්න ඕන. මේ 3න් 1 3න් ගුණ කරනකොට පුතේ 3ට 3 කැපෙනවා. දැන් බලන්න 1 වරක් 2 2යිනේ. එතකොට මගේ පුතාලට එනවා මේ 1 කියන එක අපිට සලකන්න අවශ්‍ය නැහැ. පළවෙනි බලය කියන්නේ ඒකමයි. ඒ කියන්නේ මගේ පුතේ 2x වර්ගයේ සමානයි 2 3 වෙනි බලය කියන්නේ පුතේ 2 3 පාරක් ගුණ කරන්න ඕන. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. දෙවරක් 2 4යි 4ක් 2 8යි. මගේ පුතාලට ලියන්න පුළුවන් මගේ පුතේ 8යි කියලා. 2x වර්ගයේ සමානයි 8යි නම් මගේ පුතාලා මතක තියාගන්න x වර්ගයේ සමානයි මගේ පුතේ ඕන කෙනෙක් දන්නවා ගුණ කිරීමේ දෙකක් එහා පැත්තට යනකොට බෙදීමක්. ඒ කියන්නේ මේ 8 දෙකෙන් බෙදන්න ඕන. 8 දෙකෙන් බෙද්දාම මගේ පුතේ 4යි. මගේ පුතාලට අවසානට උත්තරේ එනවා x සමානයි. මගේ පුතාලා දන්නවා x වර්ගයේ සමානයි 4 නම් x සමානයි පුතේ 4 වර්ගමූලයේ ඕන කෙනෙක් දන්නවා. 4 වර්ගමූලයේ 2යි මගේ පුතේ. මගේ පුතාලට උත්තරේ එනවා 2යි. ඕම් බලන්න මගේ පුතේ ඔයාලට දර්ශක ගාන ඇඟට නොදැනි සරලව හදපු ආකාරය. මගේ පුතේ මේ සැරේ ආපෝස සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්ක කරපු මේ වගේ අමාරු ගැටලු ඇතුළත් ප්‍රශ්න පත්‍ර කට්ටල 5ක් විභාගයට කලින් ඔයාලට ඔන්ලයින් තාක්ෂණයේ Zoom හරහා උගන්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. තව දින කිහිපයකින් ආරම්භ කරනවා. මගේ පුතාලට පටන් ගන්න දිනේ වෙබ්සයිට් එක තිරේ වැටෙනවා. පුතාලා ක්ලික් කරන්න සම්බන්ධ වෙන්න පළවෙනි දවසේ පළවෙනි පේපර් කට්ටරේට සූදානම් වෙන්න. පළවෙනි දවසේම ඔබේ හදවතට දැනෙනවා නම් මම මේ කියන දේ ඇත්ත කියලා ඔබට ගණන් වලට එකක් ගන්න පුළුවන් කියලා දැනෙනවා නම් ප්‍රශ්න පත්‍ර කට්ටල 5ටම සම්බන්ධ වෙන්න පුතේ. ඔබට අනිවාර්යෙන් මං කියපු දේ ඉෂ්ට වේවි.